ඇමරිකාවෙන් නැවතත් සඳ මතට පා තබයි. යනවයිවරයක් නෑ. තාත්තේ අපිට එතකොට දුර ඇමරිකාවද නැත්තම් හොඳද? ඔය හැවේ ඉඳලා ඉඳලා ප්‍රශ්නයක්. අපිට කොහෙද බං ඇමරිකාව දුර? අපිට දුර හඳ. තේරුණාද? ඔයාට පිස්සු තාත්තේ. අපිට කොහෙද හඳ දුර? අපිට දුර ඇමරිකාව. පිස්සුද පුතේ උඹට? දැන් බෑයි එහෙම කියන්නේ. නෑ ඉතින්. අපිට හොඳ නම් පේනවා. ඇමරිකාව පේන්නේ නෑනේ. ඇවිද බං හැමතැනම. කරෝලේ පිච්චුවේ. පියදාස මොකෝ බං පොල්ල ගොත අතේ තියාගෙන? වීරය අයියා. තෙල් කරෝලේ આવුයි. ගේ ඇතුලේ. මැද පරාලි උඩ. ඇරියේ නෑ. මරලා දැම්ම බං. කෑවනම් එහෙම. නෑ. තෙල් කරවලා කියන්නේ බං විස අධිකම සරපයන්නේ. කොහොමද? මොකද කරේ උඹ? මොනවා කරන්නද? උච්චල දැම්මා. ඒක හොඳයි. යමන්කෝ මට පෙන්නපන්කෝ. ඕක මරලා පිච්චෙන්න ත 7 දෙනෙක් එනවලු අයියා. ඔව් ඒක මරපු. මට කෑල්ලක් දීපන්කෝ. නිදහංකෝ කෑවනේ. කොහොමද මට ගහන්නේ? දන්නේ මගේ හැටි. තාමගේ හැටි දන්නේ. අද මම දෙකෙන් එකක් බේර ගන්නවා. ඌටේ පාර මේ මොන යකාද හිට. තාත්තේ ඔයා උතන විතර කන්න. එතකොට ඔක්කොම හරියයි. එදා මොකද උනේ කියපන්. උන්නේ අර සෙට් එකම තාය සද්දයක් දැම්මා. ඔය උතන ඉන්න පාඩුවේ. ඔබ මොකද කරන්නේ? මම පෙන්නවා මගේ ගත්. බය උන්නේ තාත්තේ. අනේ මේ ආඩි ඉඳපන් ගෙදරටලා වණ්ඩු වලට යන්නේ. චණ්ඩියා මාළුක්. දැන් අර විභාගෙට ලකුණු එහෙම දීලා. උඹ ලකුණු කීයද? ඈ? උඹ ඔක්කොම අඩුයිනේ. සිංහලත් අඩුයි, ගණිතයත් අඩුයි, ඉංග්‍රීසි ගන්න දෙයක්ම නැහැ. මාළුකට චණ්ඩිකම් නම් තියනවා උඹේ. මට ඉංග්‍රීසි අඩුයි. මට ඉංග්‍රීසි කියාගෙන යන්න පුළුවන්. ඉතින් ගියාම බලන්න එහෙනම් මටත් ඇහෙන්න. එහෙනම් අහගන්නකෝ. ඉංග්‍රීසි. ඇති නවත්ත ගන්න. උඹේ ඉංග්‍රීසි දනු. ඕන්න කරා ප්‍රශ්නේ. මේ ඒක නෙමෙයි. අර එදා හම්බුණු විටදිමා මාමා. අන්නලු සින්දුව දානවා ලිලියට සිකුරාදා හවස. විටදිමා මාමා සිකුරාදාට සින්දුව එළියට දානවා. ඔව්. ඉතින් විටදිමා අයියාගේ අලුත්ම සින්දුව ඔන්න සිකුරාදා හවසේ රිලීස් කරනවා. ඉතින් ඔයාලත් ඔක්කොම බලන්න. ලස්සන සින්දුවක්. ඔය ඇස් වලින් තව රන්තරුම වාගෙන මිය ගිය සෙනෙහය රවටනවද තාව මගේ හිත හදාගෙන කඳුලැලි නිවාගෙන හින හෙන්නට හෙට ඉඩ දෙනවද තාත්තේ මට විභාගයට ලකුණු අඩු වුණාට මට රැස්වීමල කතා නම් පවත්වන්න පුළුවන්. උඹට එහෙම හරිය කියාවක් තියනවද බං? ඒක ලොකු දෙයක්. කරාම් බලන්න කතාව බං. සත්‍ය බොහොම කටුකයි. නමුත් ඒ කටුක සත්‍ය අපිට බාර ගන්න වෙනවා. ඉතින් ඔයාලා